ඉතින් කොහොමද ඔයාලට අද vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ ගෙදර ලස්සනට තියාගන්න tips ටිකක්. මම කොහොමද මගේ ගෙදර පිළිවෙලට තියාගන්න අනුගමනය කරන ක්‍රම ටිකක් තමයි ඔයාලත් එක්ක මම අද share කරගන්න හිතුවේ. ඉතින් අපි නිවසක් කියන්නේ අපි කීප දෙනෙක් එකතු වෙලා ජීවත් වෙන ලස්සන තැනක්නේ. ඉතින් ඒකට නීති පනවගෙන කෑ ගහගෙන රණ්ඩු කරගෙන ජීවත් වෙන්න හොඳ නැහැ. ඉතින් අපි මේ දේවල් අනුගමනය කළා තමයි අපේ දේවල් සකස ගන්න ඕන. ඉතින් මම වෙනද වගේම පටන් ගත්තේ අද මගේ බෙඩ්රූම් එකෙන්. බෙඩ්රූම් එකේ තියෙන බෙඩ් ෂීට් ටික නවලා ඒව පැත්තකින් තියලා පිළිවෙලකට තියන් තමයි මම මේ හදන්නේ. මම ආස නැහැ මේ නවපු ෂීට් කොට්ටේ යටින් තියන්න. ගොඩක් අය මම දැකලා තියෙනවා මේව කොට්ටේ යටින් තියනවා. ඒත් මම කැමති මේක බින් එකකට දාලා තියන්න. එතකොට අපිට ඊළඟ දවසේ රෑ අපිට මේක පාවිච්චියට ගන්න පුළුවන්. ඇඳ උනත් අපිලිවෙල නැහැ. ලස්සනට ඇඳ උනත් අපිට තබා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට ගොඩක් හැඩි වෙන තැනක් තමයි අපේ ලිවිං රූම් එක කියන්නේ. ඉතින් මේ අපේ ගෙදර නම් අපේ බබාලා මෙතන තමයි සෙල්ලම් කරන්නේ, ඉස්කෝලේ වැඩත් කරනවා. එයාලගේ කේක වැඩ කටයුතු කරන්නේත් මෙතන. ඉතින් අමුත් එක්කාම ඇත්තටම මෙතන අපිලිවෙල ගතියක් දැනෙනවා. ඉතින් මම මේ තියෙන කොට්ට ටික එහෙම පිළිවෙලට තියලා දූවිලි චුට්ටක් ගසලා ඇතට දූවිලි නම් තිබුණේ නැහැ. මෙතන පිරිසිදුව පිළිවෙලකට තබා ගන්න තමයි මම හදන්නේ. එතකොට ඇත්තටම මනසට ලොකු සහනයක් දැනෙනවා මේව පිළිවෙලට තියාගත්තම. අමුත් එක්කුණත් ආවම එයාලට උනත් මනසට කලබලකාරී ගතියක් දැනෙන්නේ නැහැ. ලස්සනට එයාලට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් මම හරි කැමතියි මෙන්න මෙතන නම් ලස්සනට තියාගන්න විවිධ මල් පෝච්චි තියලා එක එක විදිහේ අලංකරණය කටයුතු කරලා තියාගන්න මම ගොඩක් ආසයි. මේ ඊට පස්සේ අස් කරාට පස්සේ තමයි මේ ඔයාලා දකින්නේ. ඇත්තටම අපේ ගෙවල් වල තවත් අපේ නිවසේ හැඩි වෙන දෙයක් තමයි බබාලගේ සෙල්ලම් බඩු. ඉතින් එයාලට අපිට සෙල්ලම් කරන්න එපා කියන්න බැහැනේ. හරියටම ඔයාලා මෙතන සෙල්ලම් කරන්න මෙතන ඉන්න එපා. මේ ඇත්තටම අපේ සාලේ මැද. ඉතින් මෙයාලා ගොඩක් දුරට සෙල්ලම් කරන්න කැමති මෙතන. තව ගොඩක් තැන් තිබුණත් මෙතන ඉන්න මෙයාලා ආසයි. මොකද අපේ කටහඬ ඇහෙනවා. අපි මෙතන නිතර එහෙ මෙහෙ යනවා. ඉතින් පුංචි දරුවනේ මෙයාලත් ආසයි. ඉතින් අපිත් එක්කම ඉන්නේ. ඉතින් මෙයාලගේ ළමා කාලේ ආයි ගන්න බැහැනේ. ඒක නිසා පුංචි දරුවෝ ලවාම මේ ටික සෙල්ලම් කරා වගේම එයාලට කියලාම අස් කරන්න ඕන. ඉතින් අපේ ගෙදර නම් දැන් මෙයාලා පුරුදු වෙලා ඉන්නේ සෙල්ලම් කරගමම වැඩේ ඉවර වුණාම ඒ බඩු ටික පිළිවෙලකට තියන්න තමයි ඔය හදන්නේ. පුංචි දරුවෝ කියන්නේ ඉතින් ඇත්තටම පුංචි දරුවෝ. එයාලට අපි සැර කරන්න සෙල්ලම් කරන්න එපා කියන්නේ එහෙම කවදාවත් කියන්න හොඳ නැහැ. ඇත්තට මෙන්න මේ තියෙන පාපිසිත් නිවසට ලොකු අවලස්සනක් එකතු කරනවා. මේවා අපිලිවලට තිව්වම ගුලි ගැහිලා ඒක නියමිත ස්ථානේ නැතුව තැන් තැන් වල තියෙනකොට හරිම අපිලිවල බවක් තමයි දැනෙන්නේ. ඉතින් මම නම් මේවට අග්ගාලා හදනවා. ඒකෙන් ලොකු ලස්සනක් එනවා ගෙදරට. අපිලිවල බවක් දැනෙන්නේ නැහැ. ඉතින් වැස්ස කාලට නම් මෙන්න මේ පාපිසි සෙට් එක තමයි මම පාවිච්චි කරන්නේ. මොකද මේවට හොඳට වතුර උරා ගන්නවා. මම කරන්නේ මේ පාපිසි ටික අරගෙන වැස්ස කාලෙට මේවා පාවිච්චි කරනවා. ඊට පස්සේ වැස්ස ඉවර වුණාම මේවා ආයි සෝදල වේලලා අරන් තියනවා. ආයි වැස්ස කාලයක් ආවම මේවා නිවසේ හැමතැනම දාලා තියෙනවා කකුල් පිහදා ගන්න. ඉතින් ඔන්න ගෙදරක් හැඩි වෙන ලොකුම දෙයක් තමයි ගෙදර කෑඳුම් කියලා කියන්නේ. කොච්චර ඇඳුම් තිබ්බත් මේවා දවසක් හරි වේල ගන්න බැරුණොත් ලොකු අවලස්සනක් තමයි අපේ නිවසට එකතු කරන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේවා වේලුනොත් ටක් ගාලා ඒවලෙම නවලා මේවා කබඩ් වලට දාලා පිළිවෙලකට තියාගන්න අපි පුරුදු වෙන්න ඕන. අපි දරුවන්ගේ ඇඳුම් උනත් අපි නවල දුන්න මෙයාලා
තනියෙන් එයාලගේ කබඩ්ස් වලට දාගන්නවා. මේ මගේ ටික මමත් දැන් මේවා නවලා වෝඩ්‍රෝබ් එකට දාගන්නවා. ඉතින් නිවසක ඇඳුම් වලින් පුළුවන් ගෙදරට ලොකු අවලස්සනක් එකතු කරලා දෙන්න. වේලුණෙන් පස්සේ ඉක්මනට අපි දැනගන්න ඕන මේක නවලා ලස්සනට පැත්තකින් තියලා තියන්න. ඉතින් ඒ වගේම අනිත් ටිප් එක තමයි ගෙදර කිචන් එක. කිචන් එකට ලස්සනට තිබුණොත් ඒකේ ක්‍රෙඩිට් එක යන්නේ ගෙදර ඉන්න ගෘහණියට. ඒ කියන්නේ අම්මට තමයි ක්‍රෙඩිට් එක යන්නේ. ඉතින් අපි දැනගන්න මේ තියෙන්නේ මගේ ටී කෝනර් එක. ඉතින් මෙතන තේ හැදුවෙන් පස්සේ වැටෙන වතුර එහෙම ඉක්මනට පිස දාලා අයින් කරන්න ඕන. කවුන්ටර් টොප් එක ලස්සනට පිරිසිදු තියාගන්නකොට අපේ මනසට උනත් ලොකු සහනයක් දෙනවා මේකේ. ඉතින් මේ පැන්ට්‍රි කබඩ්ස් නිතරම මම කැමතියි මේවා පිරිසිදු තියාගන්න. මොකද වැස්ස කාලට සුදු පාට පුස් වගේ ඒවා බැඳෙන්න බලනවා. මේවා ලී වලින් හදපු පැන්ට්‍රි කබඩ්. ඉතින් මේවයි හිත ගොඩක් ශක්තිමත්ව හදලා තියෙනවා. අපි දැනගන්න ඕනේ මේවා පිරිසිදුව පිළිවෙලකට තියාගත්තම හූනෝ කැරපොත්තෝ වගේ සත්තු උනත් මේකට එන්නේ නැහැ. ඉතින් මේ තියෙන මම පිරිසිදු කරගත්තයින් පස්සේ තියෙන මගේ කිචන් එක. ඉතින් මෙහෙම බලනකොට ඉතින් හරි ආසයි. උදේට නැගිටලා කුස්සියේ වැඩ ටික කරගෙන ඉන්න හරිම ආසාවක් දැනෙනවා. ඉතින් මේ තියෙන ටිප්ස් ටික අනුගමනය කළොත් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ගෙදර ටිකක් හරි ලස්සනට තියාගන්න. ඉතින් මම මේ අනුගමනය කරන්නේව තමයි ඔයාලට මේ බෙදාගත්තේ. ඉතින් අනිත් එක තමයි මෙන්න මේ කණ්ණාඩි. මේවා වැස්ස දවසට වතුර බින්දු වගේ මීදුම වගේ උඩින් බැඳලා තියෙනවා. ඉතින් මේවා පිස දාලා පිරිසිදු කරාම හොඳ එළියක් ගන්න පුළුවන් මේ කණ්ණාඩි වලට. නැත්තම් උඩින් නිකන් තෙත ගතියට මීදුමක් වගේ වැඳලා තියෙනවා. ඉතින් මම ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ටිෂුස් පාවිච්චි කරනවා. මේ වගේව නැත්තම් අපිට පුළුවන් අර මයික්‍රෝ ෆයිබර් ක්ලොත් එකක් අරගෙන ඒකෙන් හොඳට පිස දාන්න ග්ලාස් ක්ලීනර් ටිකක් දාලා. ඉතින් මම මේක ගොඩක් දුරට සතියකට සැරයක් වගේ කරනවා වැස්ස දවසට නම්. ඇත්තටම හොඳට පිහිදෑ වෙනවා. මේ වගේ ටිෂු එකක් අරගෙන වටේන් පිහිදෑම දූවිලිත් ඔක්කොම පිහිදෑවලා හරිම ක්ලීන් ගතියට එනවා. ඉතින් අනිත් ටිප් එක තමයි අපේ ගෙවල් වල තියෙනවා මේ ඉවත දාන බඩු. අපි ඒවා මොනවා හරි වලට ඕන වෙයි එහෙම කියලා තියන් ඉන්නවා. ඒත් අපි කවදා ප්‍රයෝජනට ගන්නෙත් නැහැ. මේ වගේ කැඩුණු චාර්ජර් මේ වගේ බෝතල් ඕන තරම් ගෙවල් වල තියෙනවා. මමත් මේ ගේ අස් කරද්දී එකතු වෙච්ච බාජන් ටිකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් මේවෙන් ඇත්තටම ගෙවල් අපිලිවෙල කරනවා. මම මේ වගේ ටිකක් එකතු කරලා ඩස්බින් එකට දැම්ම. මේ තියෙන චාර්ජර් ඇත්තට මේවා තැන් තැන් වල පුටු උඩ එහෙ ප්ලග් පොයින්ට් ළඟ තියෙනකොට හරිම අවලස්සනක් තමයි ගේන්නේ. අපිට පුළුවන් මෙන්න මගේ චූටි බින් එකක් පාවිච්චි කරන්න. මේ වගේ චූටි බින් එකක් පාවිච්චි කරලා අපි charge කරලා ඉවරුණාන් පස්සේ මේ බින් එකට දාන්න පුළුවන් මේ charger ටික. එතකොට ඒක අවලස්සනක් ගේන්නේ නැහැ. මේ බින් එක අපිට පුළුවන් වෙන තැනකින් තියන්න. මේ වගේ පොඩි දේවල් තමයි ඇත්තටම මේ ගෙවල් අවලස්සන කරන්න ප්‍රධානම හේතුව. ඊට පස්සේ අනිත් ටිප් එක තමයි මෙන්න මේවා කිචන් ටවල්ස් ගොඩක් ඔයාලා තියාගන්න වැලේ කිචන් එකේ. වතුර හැලුනම බබාල එහෙමත් පීදාන්න ගත්තම එයාලා එච්චර ඒවා හිතන්නේ නැහැ. ඉතින් දැන් මම කියලා තියෙන්නේ මේවා එකක් අරගෙන හොඳට පිහිදාලා ඒක හැමම වොෂින් මැෂින් එකට දාන්න කියලා. එතකොට එයාලා දන්නවා මෙතනට ආයි සෝදල ඉවර වෙලා මෙතනට මම ආයි නවලා තියෙනවා. ඊට පස්සේ එයාලා මෙතනින් අරගෙන ආයි පිහිදාලා තියෙනවා. මටනත් ලොකු පහසුවක් මේ වගේ ටිකක් තියෙනකොට. නැත්තම් හැමතැනම රෙදි කෑලි තියෙනකොටත් ලොකු අවලස්සනක් එකතු වෙනවා අපේ ගෙදරට. ඉතින් ගෙදර තියෙන මල් පෝච්චි උනත් එහෙමයි. මේ බලන්නකෝ දැන් ගොඩ දවසකින් මට මේවායේ කහ පාට තියෙන මේ කොළ කහ පාට වෙලා යාලා දකින්න ඇති. මේවා ලොකු අවලස්සනක් එකතු කරනවා ගෙදරට එන අමුත්තාන්ට ඍණාත්මක හැඟීමක් තමයි මේකෙන් පෙන්වන්නේ. ඉතින් මේ කොළ ඉදුරු කොළ එහෙම අයින් කරලා අපිට මේ හැංගින් පොට්ස් එහෙම ලස්සනට තියාගන්න පුළුවන්. මම හැංගින් පොට්ස් ගොඩක් හදලා තියෙනවා. ඉතින් මේක නිවස් වල එල්ලුවම හරිම ලස්සනයි. හැබැයි හොඳ නඩත්තුවක් තියෙන්න ඕන. කොළ එහෙම අයින් කරලා ලස්සන මේ බලන්න ලස්සන කොළ පාටට තියෙන්න ඕන. එතකොට තමයි දකින්න කෙනාටත් ආස හිතෙන්නේ. අපි මල් පෝච්චි උනත් වැලි
එන්නේ නැති වෙන්නේ ඒවා පිහිදාලා දෝවිලි එන්නේ නැතුව පිහිදාලා ලස්සනට නඩත්තු කරන්න ඕන. ඉතින් ගෙදර තියෙන කිලුටු රෙදි මෙන්න මේ වගේ බින් එකකට අපි එකතු කරගන්න ඕන. පුටු උඩ තැන් වල දාන්න නැතිව මේ වගේ බින් එකකට එකතු කරගත්තම අපිට හොදන්න ගියාම අපි දන්නවා මෙතන තියෙන කිලුටු රෙදි කියලා. ඉතින් මම මේ කරන්නේ කිලුටු රෙදි එකතු වෙච්චා අරගෙන ඒවා ඊට පස්සේ මේ වගේ ලෝඩ් එකක් හැමදාම එකතු වෙනවා. මම දවස් දෙකෙන් දෙකට තමයි මේක සෝදන්න ගන්නේ. ඉතින් බබාල උනත් දැන් මේකට ඇඳලා දැම්මයින් පස්සේ මම කරන්නේ මේක වොෂින් මැෂින් එකට දාලා සෝදලායි වේල්ලා තියෙනවා. මේක හරි ලේසි. එතකොට මට තැන් වල හොයන්න දෙයක් නැහැ. කොහෙද ඇඳුම් තියෙන්නේ කියලා කිලුටුරෙත් තියෙන්නේ මෙතන විතරම. ඉතින් ඔන්න බලන්න මම ගේ යස් කරගත්තයින් පස්සේ ගේ තියෙන තත්ත්වය මේ අපේ පහළ මාලය. ඉතින් ওই විදියට තමයි තියෙන්නේ. ඉතින් මේ ඉහළ මාලේ අස් කරන දවසට මම ඔයාලට තව ටිප්ස් ටිකක් කියන්නම්. ඉතින් මේ තියෙන මගේ කිචන් එක. දැන් මම ටිකක් අස් කරගත්තා. කවුන්ටර් টොප් එකම පිරිසුදු කරගත්තා. ඉතින් මට දැන් තියෙන්නේ උදේට ඇවිල්ලා උයන්න විතරයි. වාජන සෝදලා ඔක්කොම පිරිසුදු කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම දකිනකොට මට උනත් ආසයි ඇවිල්ලා මේකේ වැඩ කරන්න හිතෙනවා. ඉතින් මගේ vlog එක බලපු ඔයාලට ගොඩාක්ම ස්තුතියි.